2006 මාර්තු මාසයේ 11 වෙනිදා රාත්‍රියේ සමාජ ශාලාවකට ගිය දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන්ගේ මිතුරන් එක්ක හොඳ හැටි මත්තනින් සප්පායම් වුණා. ඔහුට හෙට එනම් 2006 තුන්වන මාසයේ 12 වෙනිදා ක්‍රිකට් තරගයක් තියනවා කියලා මතකවත් තිබුණේ නැහැ. පාන්දර වෙනකල්ම මත්පැන් බීපු ක්‍රීඩකයා සෑහෙන වෙරි මතින් නැවත කණ්ඩායම ලඟුන්ගෙන හිටපු හෝටලෙට ඇවිල්ලා පැය 2-3ක නිින්දකින් පස්සේ උඩ ගිහින් ඇහැරුණා. කන පැලෙන්න බීලා නිදාගෙන හිටපු මට උදේ ඇහැරෙද්දී හොඳටම පරක්කු වෙලා. තව පොඩ්ඩෙන් ටීම් එකත් එක්ක යන්න හිටපු බස් එක මිස් වෙනවා. බාගෙට වෙරි මතේම මං දුවලා ගිහිල්ලා බස් එකට නැංගා. මෙහෙම කියන්නේ දකුණු අප්‍රිකානු පිතිකරු හසල් ගිබ්ස්. 2006 වර්ෂයේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින තරගයට කලින් තමයි මේ සිදුවීම සිද්ධ වුණේ. ඒ වෙද්දී තරගාවලිය 2-2 ලෙසින් සම තත්ත්වයේ තිබුණා. ජොහන්නෙස්බර්ග් වල මට හරියට පන්දු රකින්නවත් මට සිහියක් තිබුණේ නැහැ. කොටින් ඕස්ට්‍රේලියා ඉනිමේ මැද හරිය වෙනකම් මං අතර බෝලයක් එනවටත් බය වුණා. හසල් ගිබ්ස් පියවි සිහියට එනකොට ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රහාරය දැකලා ආයේ සිහිය නැති වුණ එක නම් පුදුමයක් නොවේ. නායක රිකි පොන්ටින් පන්දු 105කදී ලකුණු 164යි. 4 පාර 13කින් 6 පහර 9කින්ම පොන්ටින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට හොඳ හැටි සැලකුවා. මයිකල් හසි පන්දු 51ක් තුලදී ලකුණු 81යි. 4 පාර 9ක් 6 පාර 1ක් සිය ඉනිමට ඇතුළත් කළා. සයිමන් ක්‍රැටිච් ලකුණු 79යි. ඇඩම් ගිල්ක්‍රිස්ට් ලකුණු 55යි. ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕවර්ස් 50 ඉවර වෙද්දී කඩුළු 4ට ලකුණු 434යි. ඒ විදිහේ එක්දින පිටේ වැඩිම ලකුණු සටහනක් මේක. ඕස්ට්‍රේලියානුවන් සමච්චලයට හිනා වෙනවා. නම්දරු දකුණු අප්‍රිකානු පන්දු යවන්න සියලු දෙනාටම ඕස්ට්‍රේලියා පිතිකරුවන්ගේ මතක හිටින්නම ප්‍රහාරයට ලකුණේ වදකියෙකුගෙන් සුර දෙටුවන් ගුටි කන්නා බදු ස්වරූපයකින් මකයි ඇන්ටනි පන්දුවාර 9 තුලදී ලකුණු 80ක්, ඇන්ඩ්‍රු හෝල් පන්දුවාර 10 තුලදී ලකුණු 80ක්, ජොහන් මෑන් පන්දුවාර 10 තුලදී ලකුණු 76ක්, රොජර් පන්දුවාර 10 තුලදී ලකුණු 87ක්, ජැක් කාලිස් පන්දුවාර 6 තුලදී ලකුණු 70ක් දැඩි ප්‍රහාරයකට ලක්ුණා. කොහොම හරි දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කිරීමෙන් පසු ඔක්කොම අර්බුද දෙගුණ තෙගුණ වෙන්නේ දකුණු අප්‍රිකානු ආරම්භක ප්‍රතිකරු බෝතා ඩිපේනා ලකුණු 1ක් තුලදී දැවී යාමත් එක්ක දකුණු අප්‍රිකානු ලකුණු පූර්ව ලකුණු 3කට කඩුළු 1ක් වෙද්දී අපේ කතානායක හසල් ගිබ්ස් පිටියට පිවිසියා. එතන ඉඳලා දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයන්ට කවදාවත් අමතක නොවන පෑ කිහිපයක් හසල් ගිබ්ස්ගේ පිත්තෙන් ලැබුණා.
බ්‍රෙඩ්ලි නේතන් බ්‍රැකන් ස්ටුවර්ට් ක්ලාක් වගේ පන්දු යවන්නන්ව තඹයකට මයින් නොකරපු හසල් ගිබ්ස් දිගට අරහට පහර දෙන්න පටන් ගත්තා. ලකුණු 434ක් ආරක්ෂා කරගන්න රිකී පොන්ටින්ට 4 අතේ දුවන්න වුණා. දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන පන්දු වාරයේදී හසල් ගිබ්ස් දැවී යද්දී පන්දු 111කදී 4 පාර 21ක් සහ 6 පාර 7ක් එක්ක ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175ක්. අවසානයේ ගිබ්ස් සමගින් නායක ස්මිත් දෙවන විකට්ටුවට ලකුණු 187ක් එක් කළේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හටත් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්. ග්‍රෑම් ස්මිත් ලබා දුන් ලකුණු 90ක සහයෝගයත් ජොනතන් වැන්ඩර් වාන්ගේ වේගවත් පිතිකරණයත් මාක් බෞචගේ ඉවසිලවන්ත ඉනිමත් දකුණු අප්‍රිකානු කණ්ඩෑම ජයග්‍රහණය වෙත රැගෙන ගියා. අවසන් පන්දු වාරයේදී කඩුළු 9ක් දැවී දකුණු අප්‍රිකානු ජයග්‍රහී ඉලක්කය පසු කරද්දී වැඩිම ලකුණු ලැබූ එක්දින ක්‍රිකට් ඉනිමේ වාර්තාව පැය කිහිපයකින් සුළු විසිනු වී ගියා. පහරපිට පහරකෑ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා වන මයික් ලෙවිස්සිය පන්දුවර 10 තුලදී ලකුණු 113ක දැවන්ත ප්‍රහාරයකට ලක් වුණා.
හෙසල් ගෙප්ස්ගේ වාර්තාගත ඉනිමට තරගේ වීරය සම්මානය තිමි වුණා. අදටත් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹායාමේ වාර්තාව මෙය වීමත් වූ විශේෂත්වයක්. එය බිඳ වැටීමට අසීරුම වාර්තාවල ඉහළින්ම තියෙන එකක්. ඉතින් මේ ඉතිහාසගත තරගයට මේ වෙද්දී වසර 19ක්. It's a question of winning it. Straight down the ground. What a victory. That is a sensational game of cricket. And it is a superb victory. Well, the South Africans are charging out onto the ground. Gilchrist shakes hands with Boucher. Mtini's on a high. Great result here for South Africa. Mackay Mtini gave Boucher the strike. And that's been a long time coming. So much said of late about the South African side under pressure. They backed themselves, they had no choice but to go for it. They pulled off one of the great victories of all time. They deserve that celebration.